අම්මා රට යනවා මම පොඩි කාලෙම. අම්මා රට ගියාට පස්සේ අවුරුදු 5ක් ඒ කියන්නේ මම 5 වසර වගේ ඉද්දි අම්මා අපව ලංකාවට එනවා. ඒ ආවට පස්සේ තාත්තත් එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා අම්මා යනවා ගෙදරින්. ඉතින් ඒ ගියාට පස්සේ තාත්තයි ආච්චි තමයි මම බලාගන්නේ. මම පොඩි කාලේ නිසායි එච්චර මට ලොකු ගාණක් නැහැ ඒක. ඒත් සාමාන්‍ය අපි තේරෙන වයස වගේදී ආදරේ සම්බන්ධ ප්‍රශ්න එහෙම ආපුවාම අර තාත්තත් එක්ක කතා කරගන්න බැරි දේවල් අර මට වෙලාවකට හිතෙනවා අම්මා හිටියනම් කියලා මේ දේ අම්මත් එක්ක කතා කරන්න පුළුවන් නේ කියලා හිතුන අවස්ථා ගොඩක් තියෙනවා. මං පොඩි කාලේ අපේ අයියලත් එක්ක එහෙම ගියා අම්මව බලන්න. ඒ ගිහිල්ලා තමයි අපි ඉස්කෝලේ නිවාඩු දීපුවම සෙන්සුරායිස්දා නිවාඩු දීපුවම මම යනවා ගිහිල්ලා බලනවා අම්මව. ඒ බැලලා දවස් දෙකක් වගේ ඉඳලා එනවා. අම්මගේ නම් එහෙම ලොකු වෙනසක් තිබ්බේ නැහැ. ඒත් අපි තේරුම් ගත්තා මේ අයියේ මේ අර අම්මට එයා ගත්තු එක්කෙනාගෙන් බලපෑම් එනවා කියලා අපිව ගෙන්න ගන්න එපා කියන ඒ වගේ බලපෑම් ආව එයාට. ඒ තේරුම් අරන් අපි අන්තිමට එහෙ යන්න නැතුව හිටියා. දැන් අවුරුදු කීයකින් අම්මව දැකලා නැද්ද? දැන් නම් අවුරුදු 20කටත් වැඩි වගේ. අයියේ මම පුංචි කාලෙන් පස්සේ අම්මයි කකුල් දෙක අල්ලලා මේ දසමාසේ ගාතාව කියලා වැඳලා නැහැ. ඉතින් මම අද කියන්නම් අම්මා මේ වීඩියෝ එක කොහොමයි දකින්නවා නම් දස මාසේ උරේකත්වා පෝසේසි උත්තිකාරණං ආයුදීගං වස්ස සතං මාතු පාදං නමාමහං. මට තව දෙයක් කියන්න ඕන අයියේ අම්මලා වෙනුවෙන්. මේ කවදාකවත් දරුවෝ දාලා යන්න එපා. ඒක දරුවන්ට ප්‍රශ්නයක් ආපු වෙලාවට තමයි ඒ දරුවන්ට අම්මලා ගොඩක්ම ඕන වෙලා අවස්ථාවල් තියෙනවා. ඉතින් මම මේ ඉන්න අම්මලා හැමෝගෙම ඉල්ලන්නේ මොන ප්‍රශ්නාවක් තමන්ගේ දරුවෝ තනි කරන්න එපා. ඕගොල්ලන්ට දරුවන්ට ඕගොල්ලෝ ඕන වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් දරුවොත් එක්ක විතර නෙමෙයි සමගි ස්වාමියා එක්ක මොන ප්‍රශ්නාවක් ඒ හැම ප්‍රශ්නයක්ම විසඳගෙන සතුටින් ඉන්න කියලා තමයි කියන්න ඕනයි. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් මාව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. කොහොමද ඔයාලට